පවුල කියන්නේ අපේ ජීවිතයේ තියෙන ලොකුම හයිය කියලානේ අපි හැමෝම විශ්වාස කරන්නේ. ඒත් හිතන්න ඔයාගේම පවුල තමයි ඔයාගේ ලොකුම හතුරා වෙන්නේ කියලා දැනගත්තොත් මොකක් වෙයිද? ඉතින් අද අපි බලන්න යන මේ ඇක්ෂන් කොමඩි ලෝකෙ පෙරලියක් කරපු ද ෆැමිලි ප්ලෑන් ෆිල්ම් එකේ සීක්වල් එක. එහෙම නැත්නම් දෙවැනි කොටස තමයි මේක. තමන්ගේ අතීතය වසන් කරගෙන සාමාන්‍ය තාත්තා කෙනෙක් විදියට ජීවත් වෙන්න හදන කෙනෙක්ට තමන්ගේම සහෝදරයා ලොකුම තර්ජනයක් වුණාම සිද්ධ වෙන දේ ගැන පිස්සු වැදෙන කතාවක් තමයි මේක. පරණ රහස් අලුත් හතුරු සහ පිස්සු වටන පවුලේ සීන් කෝන් එක මේක නියම රෝලර් කෝස්ටර් රයිඩ් එකක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු කෙලින්ම අද කතාවට. මේ තමයි 2025 දී රිලීස් වෙච්ච The Family Plan. මේ කතාව පටන් ගන්නේ ලෝකෙම හොල්ලපු තරුණු පාතාල නායකයෙක් වුණ ලියම් මැකාෆිගේ මරණයත් එක්කමයි. අවුරුදු 76ක වයස මැකාෆි හිරේදී මිය ගියාම හැමෝම හිතුවේ එයාගේ දැවන්ත අපරාධ අධිරාජ්‍ය එතනින් ඉවරයි කියලා. මොකද එයාට දේපොළ බාර ගන්න වෙන දරුවෙක් හිටියේ නැහැ කියලායි වාර්තා වුණේ. හැබැයි මේ දේවල් ලෝකෙටම නිවුස් එකක් වෙද්දී මේ කතාවේ වීරයා ඩෑන් සහ එයාගේ බේද ජෙසිකා හිටියේ වෙනම මෙහෙයුමක. අපිට පෙනෙනවා ජෙසිකා පහළ තියෙන බාර් එකක ඉඳන් බොහොම ෂේක්ගේ වැඩේ කන්ට්‍රෝල් කරන අතරම මේ ඩෑන් නිකන් ස්පයිඩර්මෑන් වගේ බිල්ඩිමක් දිගේ ඉහළට නගින ගමන් හිටියේ ලොකු වටිනාකමක් තියෙන පාර්සල් එකක් හොරකම් කරන්න. මේ විදිහට බිල්ඩිම දිගේ උඩට නගින ගමන් හිටපු අපේ ඩෑන්ගෙන් ජෙසිකා අහනවා ඩෑන් ඔයාට ෂුවර්ද වෙලාවට එන්න පුළුවන් වේද කියලා. මොකද මේ දෙන්නට ඊට පස්සේ යන්න ඩේට් එකක් තිබුණ නිසා. ඔය වෙලාවේදී ඩෑන් එකට උත්තර දෙන්නේ බය වෙන්න එපා ඩාර්ලින් මම කොහොම හරි එනවා කියලා පොරොන්දු වෙන ගමන්. කොහොම හරි ජෙසිකා කිචන් එක හරහා පැන ගන්න අතරින්ම මේ ඩෑන් අර පාර්සල් එක ඇතුලේ තිබුණු වටිනා මාලය ජෙසිකාගේ බෙල්ලට දාලා ඒ ගෙදර අයිතිකාරයෝ දෙන්නවත් නැතුව එතනම පොඩි වැඩක් පටන් ගත්තේ මේ දෙන්නගේ අවදානම් ජීවිතේ හැටි පෙන්නුම් කරන ගමන්. හැබැයි ඉතින් මේ අතල්ලක වැඩි වෙලාවක් තිබුණේ නැහැ. මොකද එකපාරටම ඒගොල්ලන්ගේ ලොකු පුතා කයිල් කෝල් කරලා කියනවා තාත් පොඩි මල්ලි අලුත් සෝෆා එක උඩම වමනේ දැම්මා කියලා. ඉතින් මේ වැඩේ පැත්තක තියලා හරි පුතේ අපි දැම්ම එනවා ඔක සුද්ධ කරලා තියන්න කියලාත් කෑ ගහන ගමන් ඩෑන් සහ ජෙසිකා ආපහු තමන්ගේ ගෙදර දුවන්නේ සුපිරි ඔට්ටුකාරය වුණත් අන්තිමට යාලත් සාමාන්‍ය දෙමෝපියමයි කියලා අපිට මතක් කරලා දෙන්න ගමන්. ඉතින් මේ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා මේ මුළු පවුලම සින්දු කිය තමන්ගේ ආච්චිලගේ ගෙදර තෑන්ක්ස් ගිවින් පාර්ටි එකට යන ලස්සන දර්ශනයක්. ඉතින් ওই වෙලාවේදී කයිල් කොච්චර ලැජ්ජශීලී කොල්ලෙක් වුණත් තමන්ගේ පවුලත් එක්ක එකතු වෙලා ජොලිය යනවා. ඉතින් ඒගොල්ලෝගේ ගෙදරට ගියාට පස්සේ එතන හිටපු මාමලා අර කයිල්ට ඩ්‍රින්ක් එකක් දෙන්න හැදුවත් මේ වෙලාවේදී ජෙසිකා එක ප්‍රතික්ෂේප කරලා කයිල්ට කියනවා පුතා ගිහින් අයිස් ටිකක් අරන් එන්න කියලා. ඔන්න මෙතනදී තමයි ඩෑන්ගේ ඇඟ ඇතුළේ ඉන්න ස්පයි තාම මැරිලා නැහැ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේදී කයිල් අයිස් බාල්දියක් මේසේ උඩ තියද්දී වැරදිමකින් එදා තිබුණු උල් පිහියක් විසි වෙලා ගිහින් ආච්චිගේ ඔළුවට වදින්න තපරයක් තියෙද්දිම තමයි ඒ පිහිය අහසෙදිම අල්ලගන්නේ මේ මුළු ෆිල්ම් එකේම ගැම්ම වැඩි කරන ගම. ඉතින් හැමෝම පුදුම වෙලා බලන් ඉද්දී ඩෑන් නිකන් මුකුත් උන්නේ නැහැ වගේ ඉන්නවා. ඒත් ඉතින් එයාගේ රිෆ්ලෙක්ස් තාමත් සුපිරියට වැඩ කියලා නම් අපිට හොඳටම ෂුවර්. මේකෙන් පස්සේ රෑකෑම මේසෙදී සීයා අහගෙන ප්‍රශ්නයක් අදිනවා. ඒ අර මැරුණු මැකාෆි ගැන. මොකද එයාගේ මරණය ගැන පත්තරවල ගොඩක් විස්තර ගිහින් තිබුණා. මේ වෙලාවේදී ඩෑන්ගේ මුණ වෙනස් වුණත් ජෙසිකා හරිම නුවණක්කාර විදියට මේ කතාව වෙන පැත්තකට හරවනවා. මේ අතරම තමයි ජෙසිකට ඔහියෝ වල අලුත් රස්සාවක් ලැබිලා තිබුණත් ඒක තාම ඩෑන්ට කියලා තිබුණේ නැහැ. මොකද ඒක බාරගත්තොත් එයාලට ගෙවල් දොරවල් දාලා යන්න වෙන නිසා. මේ වෙලාවේදී වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ වුණ දුව නීනට ජෙසිකා මේ රහස කියද්දී නීනා කියනවා අම්මේ පිස්සුද ඔයාගේ කැරියර් එක ගැන හිතලා ඔක බාර ගන්න කියලා. ඒ වගේම නීනා කියනවා මේ පාර නත්තලට යාට ගෙදර එන්න වෙන්නේ නැහැ කියලා. මේ අස්සේ කයිල් එයාගේ ඉස්කෝලේ සිස්ටම් එක හැක් කරලා තමන්ගේ යාළුවන්ගේ ලකුණු මකලා කියලා අහුවෙලා ඩෑන්ගෙන් හොඳටම බැනුම් අහන්න සිද්ධ වෙනවා. ඉතින් මේ නිවාඩුවට උඹට කොහෙවත් යන්න බෑ ගෙදරට වෙලා වැඩ කරන්න ඕනේ කියලා ඩෑන් කයිල්ට තහංචියකුත් දානවා. මේ සීන් එක කට් වෙලා ඊට පස්සේ අපිට පේන්නනවා පහවදා ඩෑන්ට ඔෆිස් එකේදී ලන්ඩන් බැංකුවකින් ආරක්ෂක ජොබ් එකකට කතා කරනවා කියලා. හැබැයි ඉතින් ඩෑන් තමන්ගේ පවුලට මේ ගැන කියන්නේ නැහැ. ඒ වෙනුවට පවුල ඈත් එක්ක ලන්ඩන් වල නත්තල් සමරන්න යනවා කියලා බොරුවක් දාලා තමන්ගේ වැඩේ කරගන්න තමයි ඩයල් එක ප්ලෑන් කරන්නේ. මුලින්ම නම් ජෙසිකායි කයිලෝයි මේ ගමනට අකමැති වුණත් ඩෑන් කියනවා ගෙදර කියන්නේ බිත්ති හතරක් නෙවෙයි පවුලේ ඈත් එක්ක එකට ඉන්න පුළුවන් තැනටයි කියලා ලොකු ටෝක් එකක් දීලා කොහමරි මේ දෙන්නව ඒ වැඩේට කැමති කරගන්නවා. ඔය අස්සේ ජෙසිකා හිතන්නේ මේ ගමන ගියාම ඩෑන්ව ෂේප් කරගෙන එයාගේ අර අලුත් ජොබ් එක ගැන එයාට කියන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේ බරපතල කතාව යන අතරව කයිල් කාර් එක ඩ්‍රයිව් කරන්න පුරුදු වෙනවා. මේ වෙලාවදී ඩෑන්ගේ අවවාද ආස්සේ කලබල වුණ කයිල් එකපාරටම ඉස්සරහින් ආපු වාහනයක හපලා ඒගොල්ලන්ගේ මේ මුළු වාහනේම කුඩු පට්ටම් කරලා
දානවා. කොමරි වාහනේ කැඩුනත් මේගොල්ලන්ගේ මේ ෆැමිලි ප්ලෑන් එක නම් වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඉතින් මේ විදිහට අපේ සෙට් එකම ලන්ඩන් වලට ගොඩ බහිනවා. අපිට පේනවා මේගොල්ලෝ පාරවල් දිගේ යනකොට එහෙ තියෙන බොහෙමියන් පන්නේ වටපිටාව දැකලා ඩෑන් කියනවා මේ හරියනම් හරියන්නේ නැහැ. නීන ඉන්න ඕනේ මෙතන නෙවෙයි කියලා ටිකක් අප්සෙට් එකේ. හැබැයි ඉතින් මෙතන ලොකුම සර්ප්‍රයිස් එක මේගොල්ලන්ට හම්බ වෙන්නේ නීනගේ ගෙදරට ගියාම. අපිට පේනවා කයිල් ටොයිලට් එකට දුවද්දී එයා දකිනවා නාන කම්බරය ඇතුලේ නාදුනන පිරිමියෙක් නාන විදිය. මේ වෙලාවේදී බය වුණ ඩෑන් වහම ක්‍රියාත්මක වෙලා අර මිනිස්සයව බිත්තියට හේතු කරලා තමුසේ කවුද යකෝ කියලා අහද්දිම නීනා මේ වෙලාවේදී මෑදට පැනලා කියනවා තාත්තේ නවත්තන්න. මේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඕමා කියලා. ඉතින් මේ ඕමාර් කියලා කියන්නේ වයස අවුරුදු 24ක අරක් කැමියෙක් වගේම DJ කෙනෙක්. ඒ වගේම පොර නිකන් විප්ලවවාදී අදහස් තියෙන පොඩ්ඩක් වෙනස්ම ජාතියේ චරිතයක්. මේ සීන් එකෙන් පස්සේ කටියම එළිය ඇවිදිනකොට ඕමාර් කයිල්ට කියනවා ජීවිතය කියන්නේ වීඩියෝ ගේම් එකක් විතරක් නෙවෙයි මල්ලි ඊට වඩා ලොකු දෙයක් කියලා. එතන තිබුණු පඩි පෙලක් දිගේ පාහුරු ස්ටයිල් එකට පැනලා පොඩි වැඩ කාලකුත් ඩයිල් එක දානවා. ඉතින් මේක දැකලා ෆෝම් උන මේගොල්ලන්ගේ පොඩි මල්ලි මැක්ස් මටත් ඕක කරන්න පුළුවන් කියලා හිතාගෙන මෙතනින් පනින්න ගියත් ඒ වැඩේ ගැස්සිලා යව බිම ඇදගෙන වැටෙන්නේ මේගොල්ලන්ගේ පවුලම බය කරන ගම. ඉතින් වෙලාවට කොල්ලට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. කුමාරි මේ සිද්ධියෙන් පස්සේ මේ පවුලේ කට්ටියම තීරණය කරනවා දවල් දවස තමන්ගේ වැඩවලට වෙන් කරගෙන රැට නත්තල් පාටියට සෙට් වෙන්න. මේ අතරම ජෙසිකාර ජොබ් එකේ කතාව හංගගෙන ඉන්න එක ගැන නම් නීනට මාරම කේන්ති. ඉතින් අම්මා කියනකොට මම මේ වෙලාව එනකල් හිටියේ කියලා නීන කියනවා ඔයා ඔය වෙලාව ගන්න මම මල්ලිලා එක්ක පාක් එකට යනවා කියලා අම්මව මෙතන තනියම දාලා යන්න යනවා. ඉතින් ගයිස් දැන් තමයි මේ කතාවේ නියම ඇක්ෂන් පටන් ගන්න යන්නේ. අපිට පෙන්නනවා ඩෑන් අර බැංකුවට ගිහිල්ලා ඒකේ ආරක්ෂාව ගැන සටහන් දාගන්න අතරම එයාට කතා කරපු අර එඩන් ක්ලාක් එතනට එනවා කියලා. ඉතින් ක්ලාක් ඩෑන්ට කියනවා අපි අපේ සිස්ටම් එක අප්ඩේට් කළා. ඔයාලට පුළුවන් ද දැන් මේ බැංකුවේ ඇතුළට රිංගලා පෙන්වන්න කියලා. හැබැයි මේක නිකන් ඉන්ටර්විව් එකක් නන් නෙවෙයි. මේක කෙලිම අපේ ඩෑන්ට කරන අභියෝගයක්. ඉතින් මේ වෙලාවේදී ඩෑන් පොඩ්ඩක්වත් පැකිලෙන්නේ නැතුව ක්ලාක් එක්කම ඇතුළට යන ගමන් තමන් ළඟ තිබුණු ස්කෑනර් එකකින් කාඩ් එකක් ක්ලෝන් කරගෙන පළවෙනි දොර ලේසියෙන්ම අරගන්නවා. මේ අතරම අපිට වෙනත් තැනක ඉන්න ජෙසිකා කණ්ණාඩියක් ඉස්සරහට වෙලා ඩෑන් මට ඔහායෝ යන්න ඕනේ කියලා ප්‍රැක්ටිස් කරන අතරම එයාට නොහිතපු අමුත් එක්ක මේ වෙලාවේදී හම්බ වෙනවා. ඉතින් මේ සීන් එකෙන් පස්සේ අපිට ආපහු බැංකුව පේනවා. ඉතින් මේ වෙලාවේදී ඩෑන් පෙන්නනවා CCTV කැමරා හැක් කරන එක කොච්චර ලේසි වැඩක්ද කියලා. ඊට පස්සේ පොඩි පේපර් ක්ලිප් එකක් පාවිච්චි කරලා ඊළඟට තියෙන දොරත් ලේසියෙන්ම අරගන්න ඩෑන් එතන හිටපු ආරක්ෂක නිලධාරියටත් අහුනාම වචන හරඹ දාලා ෂේප් වෙලා මිනිහගේ කාඩ් එකත් උස්සලා කෙලින්ම ප්‍රධාන සේප්පුව ළඟටම යනවා. මේක හරියට නිකන් ළමෙක් චොකලට් කනවා වගේ ලේසි වැඩක් වේ ඩෑන්ට. හැබැයි ගයිස් ප්‍රධාන සේප්පුව ඇතුළට ගියාට පස්සේ තමයි මේ කතාවේ තියෙන ලොකුම ට්විස්ට් එකක් එළියට එන්නේ. ඉතින් අපේ ඩෑන් එකපාරටම ක්ලාක්ගේ ඇඟට පැනලා මිනිහව යට කරගෙන පොරගේ සාක්කු චෙක් කරද්දි තමයි යා දකින්නේ ක්ලාක් තමන්ගේ බිරිඳ කියන්නේ ජෙසිකාව ට්‍රැක් කරලා කියලා. ඉතින් ක්ලාක් එතනදී ඩෑන්ගේ ඇත්ත නම කියලා කතා කරලා කියනවා ඔය බොක්ස් නම්බර් 411 කඩලා තමන්ට දියන් කියලා. ඉතින් ඩෑනුත් වෙන කරන්න දෙයක් නැති නිසා ඒ බොක්ස් එක කැඩුවාම එයාට දකින්න හම්බ වෙනවා ඒක ඇතුලේ තිබුණේ ඩිජිටල් යතුරක් කියලා. ඉතින් මේක සාමාන්‍ය යතුරක් නෙවෙයි මුළු පාතාල ලෝකෙම පාලනය කරන්න පුළුවන් key to the kingdom කියන එක. ඔන්න ඔතනදී ක්ලාක් ෆොටෝ එකක් පෙන්නනවා තාත්තයි තව පොඩි ළමයෙකුයි අර මේකාර කාන්තාවයි ඉන්න. ඔන්න ඒ වෙලාවේ තමයි අපේ ඩෑන්ට තේරෙන්නේ මේ ඉන්නේ තමන්ගේ තාත්තා පිළිගත්තේ නැති තමන්ගේ අර්ධ සහෝදරයා කියලා. ඉතින් ක්ලාක් එහෙම නැත්තම් ෆින් කියනවා ඔබට දැන් පොලිසියට යන්න බෑ. ගියොත් උඹට මැරෙන්න වෙන්නේ ද්‍රෝහියෙක් විදියට. ඒ නිසා යතුරු මට දීලා උඹ වරද බාර ගනින් කියලා. ඉතින් තමන්ගේ සහෝදරයම තමන්ව කොටු කරලා කියලා ඩෑන් දැනගන්නේ ඔන්න ඔතකොටයි. එයාට වෙන කරන්න දෙයක් නැති නිසා ඩෑන් සැලසුමට අනුව වැඩ කරනවා වගේ පෙන්නලා එළියට එනවා. ඒත් ඉතින් ක්ලාක් මේ වෙනකොටත් ජෙසිකාගේ අතේ තුවක්කුවක් කලවලා යව අපරාධකාරියක් විදියට ෆෝම් කරලා තමයි තිබුණේ. ඉතින් පොලිසිය වැඩ කරද්දී ඩෑනුයි ජෙසිකායි පිස්සුවෙන් වගේ දුවලා ළඟ තිබුණු බාර් එකක් අස්සෙන් පැන ගන්නවා. හැබැයි මේ අතරම ක්ලාක් හිතුවේ මිනිහත් දිනුවා කියලානේ. හැබැයි ඉතින් පොර පෙට්ටිය බලද්දි තමයි පොරට තේරෙන්නේ අන්තිම මොහොතේදී ඩෑන් අර යතුර උස්සලා කියලා. ඉතින් මාරාන්තික කේන්තියකින් ක්ලාක් මේ දෙනව පන්නගෙන එන්න පටන් ගන්නවා. මේ අතරම ඩෑන් ළමයිට කෝල් කරලා කියනවා දැම්ම ෆෝන් විසික් කරලා හැංගෙන්න මේක සෙල්ලමක් නෙවෙයි කියලා. හැබැයි කයිල් හිතුවේ තාත්තා මේ විහිළු කරනවා කියලා වුණාට නින්නට තේරෙනවා වැඩේ නම් බරපතලයි කියලා. කොහමරි පවුලේ කට්ටියම එකතු වෙලා ඩබල් ඩෙකර් බස් එකකට නැගලා පැන ගන්න හැදුවත් ක්ලාක් යාලව අල්ල ගන්නවා. ඉතින් ගයිස් බස් එකේ වහල් උඩ මේ වෙලාවේදී මාරම ෆයිට් එකක් තමයි යන්නේ. ඔය වෙලාවේදී ක්ලාක් කෑ ගහලා කියනවා ඔබ සැප විදිද්දි මම අවුරුදු 20ක් පරණ කාර් විකා. තාත්තගේ ජරා වැඩ කළේ මම කියලා. ඒත් ඉතින් ක්ලාක් ඩෑන්ව මරන්න යද්දිම ජෙසිකා ගිනි නිවන
එකකින් ගහලා ඩෑන්ව බේරගතත් ඒ වෙලාවේදී ක්ලාක් ජෙසිකව ප්‍රාණාපයට ගන්නවා. ඉතින් අපේ ඩෑන්ට ජෙසිකව බේරගන්න වෙන විදියක් නැතිම තැන ඩෑන් අර වටිනා යතුර පාරට විසි කරනවා. මේ වෙලාවේදී යතුරද පලිගැනීමද කියලා හිත හිත ඉන්නේ නැතුව ක්ලාක් යතුර පස්සේ දුවද්දී අපේ කට්ටියට ජීවිතේ බේරගන්න හම්බ වෙනවා. මේ කරදර වලින් පස්සේ ඩෑන් තමන්ගේ පරණ යාළුවෙක් වුණ සයිමන් මුණ ගැහිලා අත්‍යවශ්‍ය බඩු ටිකක් ලෑස්ති කර ගන්නවා. ඊට පස්සේ චයිනීස් රෙස්ටුරන්ට් එක ඉඳන් ඩෑන් අන්තිමේදී තමන්ගේ පවුලේ අයට ඇත්තම කතාව කියනවා. එයා කියනවා මගේ තාත්තට අයර්ලන්තේ ගෙදර මෙහෙකාරියෙක්ගේ පුතෙක් හිටියා. ඌ තමයි මේ ක්ලාක් කියන්නේ. දැන් ඌ ළඟ යතුර තියෙන නිසා ඌට කෝටි 500ක සල්ලි වගේම ලෝකේ දරුණුම මිනිමරුව ඕන එකෙක්ව ගන්න පුළුවන් කියලා. ඉතින් මේක ආපු ගමම නිනට යකා නගිනවා. එයා ওই වෙලාවේදී අඬ අඬ කියනවා තාත්තේ මම හිතුවේ අපේ ජීවිත දැන් හරි කියලා. ඒ තාත්තගේ පරණ පව් නිසා අපි ආයෙත් දුවනවා කියලා. මේ සිදුවීම් මෙහෙම වෙන අතරෙම තමයි ක්ලාක් පැරිස් වල තමන්ගේ මන්දිරයට ගිහිල්ලා එයාගේ තාත්තගේ ෆොටෝස් පොළවේ ගහලා අර යතුර පාවිච්චි කරලා මුළු පාතාල අධිරාජ්‍යම තමන්ගේ යටතට ගන්නේ. ඔය අතරම ඩෑන් තේරුම් ගන්නවා මේක ඉවරයක් කරන්න නම් එයාලා පැරිස් යන්නම ඕනේ කියලා. ඉතින් අකමැත්තෙන් වුණත් සත්තු ගෙනින ලොරි එක හැංගිලා පැරිස් යන මේ කටිය නවතින්නේ ස්වෙට්ලානා කියන රොසියානු ඔත්තුකාරියගේ ගෙදර. හැබැයි ඉතින් අපේ ජෙසිකට නම් මේ ගැන ලොකු සැකයක් තියෙන පාටයි. ඔය වෙලාවේදී ඩෑන් කොච්චර කිව්වත් එච්චර සීරියස් සම්බන්ධයක් නෙවෙයි කියලා ජෙසිකා හිටියන ෆුල් අවුලේ. මොකද එයා හිතුවේ මේ රොසියානු ස්වරූපිනියක් වෙන්න ඇත්තේ කියලා. හැබැයි ඉතින් ගෙදරට ගියාම තමයි ජෙසිකට හුස්ම ටිකක් ගන්න පුළුවන් වුණේ. මොකද මේ ස්වෙට්ලානා කියලා කියන්නේ තනිකරම පූස පිස්සුවක් තියෙන වයසක ආච්චි කෙනෙක්. ඉතින් මේ ස්වෙට්ලානා කටියව ආදරේ පිළිගන්න ගමම්ම පෙන්නනවා ලන්ඩන් වල සිද්ධිය පතරත් ගිහින් කියලා. මේ වෙලාවේදී ඩෑන් කියනවා මට කොහොම හරි මගේ සහෝදරයා ක්ලාක් එක්ක සම්බන්ධ වෙන්න උදව් කරන්න කියලා. මේ වෙලාවේදී ඔක අහගෙන ඉන්න ජෙසිකා බයෙන් ඔයා මැරෙන්නද හදන්න කියලා ඇහුවත් ඩෑන් පොරොන්දු වෙනවා තමන් පරිස්සම් වෙන්නම් කියලා. ඊට පස්සේ ඩෑන් ක්ලාක්ව හම්බ වෙන්න කෙලින්ම යන්නේ මියුසියම් එකකට. මෙන්න මෙතනදී තමයි ක්ලාක් තමන්ගේ හිතේ තියෙන දුක එළියට දාන්නේ. ක්ලාක් කියනවා ඔබ දන්නවද උඹයි තාත්තයි සැප විඳිද්දී මම අවුරුදු 12 පොඩි එකේ කාලේ වැස්සේ තෙමි තෙමි තාපෙන් එබිලා බලාගෙන හිටියා. මට ඕනුනේ මම පවුල කෙනෙක් කියලා කෑ ගහලා කියන්න. ඒත් සීතලට මගේ කකුල් පවා ගල් වෙලා තිබුණේ කියලා හරිම සංවේදී කතාවක්. මේකට උත්තර දෙන ගමන් ඩෑන් කියනවා මම දැනගෙන හිටියනම් මම උඹව කවදාවත් අතාරින්නේ නැහැ. ඒත් දැන් මේ පිස්සුව නවත්පන්. තාත්තා මැරිලා ඉවරයි. ඔබ කාටවත් ඔප්පු කරන්න දෙයක් නැහැ කියලා. ඒත් බලය නිසා අන්ධ වෙලා හිටපු ක්ලාක් එක අහන්නේ නැහැ. මේත් එක්කම තමයි අපේ ඩෑන්ගේව සීමාවත් පනින්නේ. එයා ඔය වෙලාවදී ක්ලාක්ගේ මූණටම කියනවා ඔබ මගේ පවුලේ එක රෝමයකට හරි අත තිබ්බොත් මම ඔබව කෑලි කෑලි වලට ඉරනවා කියලා. ඉතින් මේ විදිහට තාජනය කරලා ඩෑන් එතනින් නැගිටලා යන්න යනවා. හැබැයි ඉතින් ක්ලාක් නිකන් හිටියෙත් නැහැ. ඒ වෙලාවෙම ලෝකේ ඉන්න දරුණුම මිනිමරුව සෙට් එකක් මම හයර් කරලා කියනවා මගේ මල්ලියෝ මරණ එකට මම 3 ගුණයක් ගෙවනවා කියලා. මේ යුද්ධය ඇස්සේ ඩෑන් හිතනවා තමන්ගේ පවුලේ අයට නත්තල් සතුට දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ රෑම අපිට පෙන්නනවා පවුලේ කට්ටියම පැරිස් නගරේ සතුටු වෙනවා කියලා. ඊට පස්සේ රෑ ගෙදරට ඇවිත් ඩෑන් ස්වෙට්ලානාට ස්තුති කරන්න ගියාම තමයි මේ වැඩේ දෙල් වෙන්නේ. මොකද ওই වෙලාවේදී ස්වෙට්ලානා අඬ අඬ කියනවා ඩෑන් මට සමා වෙන්න. මම සල්ලි වලට ආස වෙලා ක්ලාක්ට ඔයව පාවලා දුන්නා. ඔයා බිව්ව ඩ්‍රින්ක් එකට මම නිදි පෙති දැම්මා කියලා. ඒත් එක්කම තමයි එයා කියන්නේ දැම්ම මෙතනින් ඵලයන් මිනිමරුවෝ එනවා කියලා. ඊට පස්සේ ස්වෙට්ලානා තමන්ගේ වාහනේ යතුර ඩෑන්ගේ අතට දෙනවා. ඔන්න ගයිස් දැන් තමයි මේ කතාවේ හොඳම හරිය එන්න යන්නේ. අපිට පෙන්නනවා නිදිමත ඉන්න ඩෑන්ට වාහනේ එලවන්න බැරි නිසා කයිල් ඩ්‍රයිවිං සීට් එකට නගිනවා කියලා. ඒත් ඉතින් වැඩේ කියන්නේ මේ කාර් එක මැනුවල් කාර් එකක්. ක්ලච් එකයි ගියර් එකයි මාරු කරගන්න බැරුව මේ වාහනේ හිර වෙද්දී අර මිනිමරුව වෙඩි තියන්න පටන් ගන්නවා. ඔය වෙලාවේදී ජෙසිකා එහා පැත්තේ ඉඳන් ක්ලච් එක පාගලා ගියර් එක දාපන් කියලා කෑ ගහලා උදව් කරන අතරෙම කයිල් කොහොම හරි වාහනේ ස්ටාර්ට් කරගෙන මෙතන යන්න පටන් ගන්නවා. අන්තිමේදී පඩිපෙලක් දිගේ පහළට වාහනේ දාලා මාරම ගේමක් දීලා තමයි මේගොල්ලෝ මෙතනදී බේරෙන්නේ. මේ සීන් එකෙන් පස්සේ අපිට පෙන්නනවා පහවදා උදේ සීයාපු ඩෑන් කියනවා මම පොලිසියට පාර වෙන්නම්. එතකොට ඔයාලට බේරෙන්න පුළුවන් කියලා. ඒත් ඉතින් නීන ඇතුළු ළමයි ටික කියනවා පිස්සුද තාත්තේ අපි මැරුණොත් එකට මැරමු කියලා. මේ වෙලාවෙම තමයි ඕමාර් මැදට පැනලා කියන්නේ අපිට මගේ තාත්තගෙන් උදව් ගන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් මෙතන ඉන්න කවුරුත් ඕමාර්ව ගණන් ගන්නේ නැහැ. අන්තිමේදී කට්ටියම තීරණය කරනවා ක්ලාක් ඉන්න මන්දිරයට පහර දෙන්න. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඩෑන් පොඩි කාලේ ඉඳලා හැදුන මේ මන්දිරේ ආරක්ෂාව නම් උපරිමයි. ඒ නිසා කයිල් හදපු විශේෂ ගැජට් එකක් අරගෙන ඩෑන් සහ ඕමාර් වල දිගේ මේ මන්දිරයට නගිනවා. ඊට පස්සේ එතන හිටපු ස්නයිපර් කාරයෙක්වත් මේ දෙන්නත් එක්ක එකතු වෙලා බිම දා ගන්නවා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ ඒ වෙලාවම ක්ලාක් වෝකි ටෝකි එකකින් කතා කරලා රිපෝට් කරපන් කියලා අණ කරනවා. ඔන්න එතනදී
වෙලාවේදී කයිල් තමන්ගේ අර ටෙක් වැඩ කෑලි දාලා මේ ස්නයිපර්ගේ කටහඬින්ම සර් ඒ පැත්ත ක්ලියර් කියලා බොරු උත්තරයක් යවලා ලොකු අනතුරකින් මේගොල්ලන්ව බේරගන්නවා. මේ අතරම දැන් මන්දිරේ එළිය තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපිට පෙන්නනවා ඕමාර්ගේ යාළුව සෙට් එක එතනට බෑලා ලොකු විරෝධතාවයක් පටන් ගන්නවා කියලා. ඉතින් නීනා මේකේ ඉස්සරහටම ගිහිල්ලා ක්ලාක්ට විරුද්ධව කෑ ගහනවා. මේ ඉන්නේ රට කන ධනවාදී ඌරෝ කියලා මිනිසුන්ව අවසන ගමන්. ඒත් එක්කම මේ සද්දෙට පොලිසිය එතනට කඩාගෙන පැනලා නීනාගෙන් පාස්පෝර්ට් එක ඉල්ලද්දී වැඩේ ගැස්සෙන්න යනවා වගේ පෙනුනත් ඕමාර් ඒ වෙලාවේදී පිස්සු වැඩක් කරනවා. එයා එතන තිබුණු කාර් එක පුපුරවලා හරිනවා. ඒ පිපිරි මේ දුමත් එක්කම වටේම මිනිස්සු කලබල වෙද්දී පොලිසිය අවධානයත් ඒ පැත්තට යොමු වෙනවා. මේ දේවල් එළිය වෙනකොට ඩෑන් මන්දිරය ඇතුලේ තමන්ගේ පරණ කාමරේ හොයාගෙන යන ගමන් බිත්තියක් අස්සේ හංගලා තිබුණු පෙට්ටියක් හොයාගෙන පරණ මතකයන් අලුත් කරගන්න ගමන් ඉන්නවා. හැබැයි ඉතින් ඩෑන්ගේ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. මොකද එකපාරටම එතනට එන ක්ලාක් ඩෑන්ට තුවක්කුව එල්ල කරලා කියනවා ඔබට මතකද පොඩි කාලේ උඹමයි මට කියලා දුන්නේ මේ කාමරේට රිංගන හැටි. අද උඹ අහුනේ ඒකම නිසාමයි කියලා. ඒත් එක්කම ක්ලාක්ට ඕන උනේ එතනදිම ඩෑන්ව මරන්න උනත් මේ ගෙදර ප්‍රධාන සේවකයා වුණ බ්‍රිකම් කියනවා සර් මෙතන නෙවෙයි. මේ වගේ දේවල් වලට වෙන් කරපු වෙනම කාමරයක් තියෙනවා කියලා. මේ විදිහට මරණය පෙනිපෙනී යද්දී ඩෑන් තමන්ගේ මයික් එක බිම දාලා තමන්ගේ පවුලයට මැසේජ් එකක් දෙනවා. මිෂන් එක නවත්තන්න. මාව දාලා ඔයාලා මෙතනින් පැන ගන්න කියලා එයා අණ කරනවා. ඉතින් ක්ලාක් මේක දැකලා මයික් එක කුඩු කරලා දැම්මත් එයා හිතුවේ නෑ ඩෑන්ගේ පවුල අය තාමත් මේ ළඟම ඉන්නවා කියලා. මේ අතරම ජෙසිකා මෙතනින් මුලින්ම යන්න හැදුවත් ළමයි කෑගාලා කියනවා අපිට තාත්තව මෙතන දාලා යන්න බෑ. අනික තාම අර හැකින් ඩිවයිස් එක කාමරේ ඇතුලේ කියලා. මේ දරුවන්ගේ වචනත් එක්කම හිතට හෙන ගැම්මක් ගත්ත ජෙසිකා තීරණය කරනවා අපව් හැරලා යන්න. ඉතින් එයා ළමයිට මේ වෙලාවේදී කියනවා මේ වැඩේ වැරදුනොත් එහෙම එම්බසියට දුවන්න කියලා. ඊට පස්සේ තනියම වහල දිගේ ගිහින් එයා අල්ලපු බිල්ඩිමට පනින්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් එතන මීටර් ගාණක් පරතරයක් තිබුණා. ඒත් එක්කම නීනා කෑ ගහලා කියනවා අම්මේ ඕක කරන්න එපා ඔයා මැරෙයි කියලා. ඒත් ඉතින් ජෙසිකට මතක් වෙනවා එයා ඉස්කෝලේ කාලේ මීටර් 5ක් පැන්න හැටි සහ වේගස් වලදී කරපු වැඩ කෑලි. ඒත් එක්කම හිත හයිය කරගත්ත ජෙසිකා හුස්ම හිර වෙන පිම්ම පැනලා අනිත් පැත්තට ගොඩ බහින්නේ අපි හැමෝම පුදුම කරවන ගමන්. ඊට පස්සේ එයා වහලේ හෙඩසකින් රිංගලා ඩෑන්ගේ පරණ කාමරයට බැහැලා අර හැකින් ඩිවයිස් එක හොයනවා. මේ අතරම තමයි වික්‍රම් ඩෑන්ව මරන්න අර කාමරයට එක්කගෙන යන ගමන් ඉන්නේ. ඉතින් පරණ මතක අවසන ඩෑන් අහනවා වික්‍රම් ඔබ හිතනවද තාත්තා ඇත්තටම කැමති වෙයි කියලා මම මැරෙනවට කියලා. ඉතින් වික්‍රම් මේ එක්කම කියනවා ඔව් එයා කැමති වෙයි කියලා. ඊට පස්සේ ක්ලාක් ඩෑන්ට වෙඩි තියන්න හදනකොටම දඩස් ගාලා ඩෑන් හිටගෙන හිටපු තැන බිම ඇරෙනවා. බැලින්නම් වික්‍රම් බොත්තමක් කොබලා ඩෑන්ව බිම් මහලට වැටෙන ට්‍රැප් එකක් ඇක්ටිව් කරලා. මේ විදිහට වෙඩි උණ්ඩෙනුත් බේරුණ ඩෑන් පහලට වැඩෙද්දී යකා නැග්ග ක්ලාක් වික්‍රම්ගෙන් අහනවා ඇයි යකෝ එහෙම කළේ කියලා. ඉතින් වික්‍රම් කියනවා මේකව් මාත්‍යවට කැමති නැති වුණාට එයාට ඕන උනේ එයාගේ ලේ තියෙන පුතාව ආරක්ෂා කරන්න කියලා. මේත් එක්කම ක්ලාක් කේන්තියට වික්‍රම්ට ගැහුවත් එයාව මරන්නේ නැහැ. ඊට පස්සේ කෙලින්ම මිනිමරුව ටිකක් යවනවා අපේ ඩෑන්ව ඉවරයක් කරන්න කියලා. ඉතින් ගයිස් ඊට පස්සේ අපිට පෙන්නනවා දැන්ක පාර තැන් දෙකක දරුණු සටන් දෙකක් යනවා කියලා. ඉතින් ජෙසිකා අර ඩිවයිස් එක සිස්ටම් එකට ගහලා කයිල්ට ඇක්සස් එක හදලා දෙනකොටම කඩුවක් ගත්ත දරුණු ඝාතක කාන්තාවක් එතනට කඩාගෙන පනිනවා. මේ වෙලාවේදී ජෙසිකා අල්මාරියක් අස්සේ හැංගුණත් වැඩක් වෙන්නේ නැහැ. එකපාරටම කඩුවෙන් කොටන්න එද්දිම ජෙසිකා එළියට පැනලා පොත් වලින් පුටු වලින් ගහලා අර ගෑණිගෙන් බේරෙන්න මාරම ගේමක් දෙනවා. අන්තිමේදී එතන තිබුණු ලෝකඩ ෆිල්ම් එකකින් ඔළුවටම ගහලා අර ගෑණි වෙතනම සිහි නැති කරලා දානවා. ඒ වෙලාවෙම පොළව යට තියෙන වයින් ගබඩාවේ ඩෑන් තමන්ගේම ගේමක් ගහන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ ගෙදර මට අයිති නැති වුණාට මෙතන අස්සක් මුල්ලක් නෑරම මම දන්නවා කියලා ඩෑන් මේ වෙලාවේදී මේන් ස්විච් එක ඕෆ් කරලා කරවලේම සටන් කරන්න පටන් ගන්නවා. එක වෙලාවකදී වෙඩිවරු සහ මැදින් පැනලා යන්න වෙන අපේ ඩෑන් වයින් බෝතල් වලින් ගහලා එතන හිටපු එකෙක්ව ඉවරයක් කරලා දානවා. ඒත් එකම තමයි අනිත් එක උණ්ඩේ ඉවර වෙනකල්ම වෙඩි තියලා රීලෝඩ් කරන්න හදනකොටම අපේ ඩෑන් පැනලා ඌවත් වයින් රාකයකට තියලා තමන්ගේ අතේ පයේ හුරුවෙන් ඌවත් ඉවරයක් කරලා දාන්නේ. ඒ වගේම එළිය හිටපු ළමයින්ටත් මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. අපිට පෙන්නනවා කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැති වෙලාවෙම මිනිමරුව මෙයාලව වට කරගන්නවා කියලා. ඉතින් කයිල් ලිග්මන්ට්ම සිස්ටම් එකට වෛරස් එක අප්ලෝඩ් කරන ගමන්ම මේ වාහනේ මෙතනම දාලා දුවන්න පටන් ගන්නවා. නීනා ආයෙමත් මොලේ පාවිච්චි කරලා එයාගේ පස්සෙන් එන මිනිමරුවව පානලා කෑ ගහනවා. අන්න අරූ තමයි මේ හැම දෙයකටම මුල් වෙච්ච මාෆියා ලෝකා කියලා. ඉතින් ඒක ආපු ගමන්ම එතන හිටපු විරෝධතාකරුව රැවටිලා අර මැරයට වට කරලා නෙලන්න පටන් ගන්නවා. ඔය හැමදේම අස්සේ අන්තිමේදී ජෙසිකා දුවගෙන ආවේ කාර් එක හිස් කියලා දැක්කම එයා ළමයි
තමයි හොයාගෙන දුවන්න පටන් ගන්නවා. මේ අතරම තමයි ක්ලාක් ආපහු කන්ට්‍රෝල් රූම් එකට දුවගෙන ඇවිත් බලද්දී යාට හේන්දාඩිය දාන්න පටන් ගන්නෙ. මොකද එයාගේ බැංකු ගිණුම් වල තිබුණු ඩොලර් මිලියන 500ම කයිල්ගේ වෛරස් එක නිසා හිස් වෙලා. සේරම ෆයිල් ඩිලිට් වෙන්න පටන් අරන් තමයි තිබුණේ. ඉතින් කයිල් මේ වෙලාවේදී ඔළුව අත ගහ ගන්නකොටම ඩෑන් එතනට එන්නේ හෙන්න හිනාවක් දාගෙන. ඉතින් දැන් කාගේද බලය කියලා අහන්න වගේ ඩෑන් ක්ලාක් දිහා බලන් ඉන්නවා. ඉතින් ගයිස් මේත් එක්කම දැන් ක්ලාක්ගේ උපරිම කේන්තියට ඇවිත් තමයි තියෙන්නේ. තමන්ගේ සල්ලි බලය ඔක්කොම නැති වුණ මිනිහට දැන් ඉතුරු වෙන්නේ පලි ගැනීම විතරයි. එක්කම උඹේ පවුලම මම මරනවා කියලා කෑ ගහගෙන තුවක්කුවකුත් අරන් ඩෑන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් එක වෙලාවකදී ඩෑන් මෙතනදී අතුරුදහන් වෙලා කයිල් එයාව හොයාගෙන එනකොටම ඩෑන් එකපාරටම පොරගේ පාර හරස් කරලා එයාගේ අතේ තිබුණු තුවක්කුව ගලවලා විසි කරනවා. ඉතින් එතනින් පටන් ගන්න දරුණු ගුටි කෙලිය කෙලවර වෙන්නේ ජනේලෙකුත් කඩාගෙන මේ දෙන්නම වහලක් උඩට වැටුණාට පස්සේ. ඉතින් වහල උඩ හුලම් මැද්දේ ඩෑන් හදන්නේ මේක සාමකාමී විදියට ඉවර කරන්න. ඉතින් එයා කියනවා මල්ලි තාත්තගේ අධිරාජ්‍යය දැන් ඉවරයි. තවත් මරා ගන්න එපා කියලා. ඒත් ඉතින් මේ ක්ලාක් කියන්නේ පරාජය බාර ගන්න ජාතියෙක් නන් නෙවෙයි. එයා මේ වෙලාවේදී මට ඒක වැඩක් නෑ. මට ඕනේ ඔබව ඉවරයක් කරන්න කියලා. ආයෙත් මේ වෙලාවේදී මේ ෆයිට් එක පටන් ගන්නවා. ඒකම තමයි මේ සටන දිගටම ඇදිලා ගිහින් නවතින්නේ අලුත් වැඩියා කරමින් තිබුණු පල්ලියක යකඩ පලංචියක් උඩ. මේ අතරම වෙනත් තැනක අපිට පෙන්නනවා අර ළමයි ටික තමන්ගේ ජීවිතේ බේරගන්න දුවලගෙන් හැංගෙන්නේ කැරගෙන අශ්වයෝ ඉන්න රෝලර් කෝස්ටර් එකක් ඇතුලේ. හැබැයි ඉතින් ඒක ඇතුළටත් මේ ළමයි ටිකගේ පස්සෙන් අර මිනි මරුව ටික එනවා. ඔය වෙලාවෙම තමයි ජෙසිකත් එතනට පැනලා ළමයි එක්ක එකතු වෙලා අර මිනි මරුවන්ට ගහලා ඌව එළියට විසික් කරලා දාන්නේ. දැන් වෙන කරන්න දෙයක් නැති තැන ජෙසිකා තීරණය කරනවා එන පිස්සු වැඩක් කරන්න. එයා මේ වෙලාවෙම පොලිසියට කෝල් කරලා කියනවා හෙලෝ අපි තමයි අර එංගලන්තේ බැංකුව මංගොල්ල කාපු හොරු සෙට් එක අපි ඇවිත් අල්ලගන්න කියලා. ඉතින් මිනි මරුවන්ගෙන් බේරෙන්න නම් පොලිසිය ළඟ ඉන්න එක ආරක්ෂිතයි කියලා තමයි එයාලා හැම කළේ. මේ සීන් එකෙන් පස්සේ අපි ආපහු අර පල්ලිය ඇතුළට ගියොත් මේ වෙලාවේදී ඩෑන් සහ ක්ලාක් යකඩ ගන්ටාරයක් උඩ මාරාන්තික සටනක තමයි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී ක්ලාක් එකපාරක් ඩෑන්ව බිම දාපු වෙලාවේ ඩෑන් එතනින් අතුරුදහන් වෙනවා. ආයෙත් මතුනහම ඩෑන් කියනවා මට උඹ මුලින්ම ඇත්ත කියලා ආවනම් උඹත් මේ පවුලේ කොටසක් වෙන්න තිබුණා කියලා. ඒත් ඉතින් ක්ලාක් අනිත් පැත්තට කියනවා මට තාත්තගේ සල්ලි වැඩක් නෑ. මම තනියම හිටපු එකෙක් මට ඕනේ උඹගේ මරණය විතරයි කියලා. මේත් එකම තමයි මේ දෙන්න ගන්ටාරේ වැදිලා මේ මුළු පල්ලියම දෙදරන්න පටන් ගන්නෙ. හැබැයි ඉතින් ක්ලාක් හිතාගෙන හිටියේ එයා දින්න කියලා. එයා කියනවා ඔබට දිනන්න බෑ ඩෑන් අතහැරලා දාවන් කියලා. ඒත් ඉතින් ඩෑන් මේ වෙලාවේදී උත්තර දෙනවා උඹට නැති වුණාට මට සටන් කරන්න හේතුවක් තියෙනවා. ඒ මගේ පවුල කියලා. ඒත් එකම ක්ලාක් ගහන්න ආපු වෙලාවේ එයාගේ කේන්තියම පාවිච්චි කරලා ලනුවකින් ක්ලාක්ව ගැට ගහලා ගාන්ටාරේ එල්ලනවා. ඉතින් ක්ලාක් හිතුවේ ඩෑන් තමන්ව මරයි කියලා. ඒත් ඉතින් ඩෑන් එයාව මරන්නේ නැතුව මේ පල්ලියේ සිවිලිමේ එල්ලලා මෙතන යන්න යනවා. හැබැයි ඉතින් එයා එළියට එනකොටම ප්‍රංශ පොලිසිය ඒගොල්ලන්ව වට කරලා ඩෑන් ඇතුළු මුළු පවුලේ අයවම අත්අඩංගුවට ගන්නවා. මේ විදිහට යන ගමන් ඉන්නකොට තමයි අපේ ඩෑන් දකින්නේ වෙඩිවැදුණු බික්‍රම් තාමත් පණ පිටින් ඉන්නවා කියලා. ඉතින් ඒක අපේ ඩෑන්ට ලොකු සතුටක්. මේ විදිහට කට්ටියම පොලිස් වෑන් එකේ යද්දි තමයි මෙතන හොඳම වැඩේ වෙන්නේ. මොකද එකපාරටම නීනා අහනවා අර සල්ලි වලට මොකද කළේ කියලා. එතකොටම කයිල් hina වෙලා කියනවා සීයාගේ ඩොලර් මිලියන 500ද මං ඒ ඔක්කොම නත්තල් තෑග්ගක් විදිහට ග්‍රීන් පීස් එකට පරිත්‍යාග කළා කියලා. ඉතින් මුළු පාතාල ලෝකෙම හොල්ලපු සල්ලි කන්දරාවම අන්තිමට හොඳ වැඩකට ගියා. ඔන්න ඒ වෙලාවෙම තමයි කළුපාට ආණ්ඩුවේ වාහනයක් එතනට ඇවිත් නවත්තන්නේ. බැස්සේ කවුද දන්නවද? ඔමාර් සහයාගේ තාත්තා. බැලින්නම් ඔමාර්ගේ තාත්තා තමයි ඉන්ටර්පෝල් එකේ මහලේකම්. ඉතින් ඩෑන් මේ වෙලාවේදී පුදුම වෙලා අහනවා උඹේ තාත්තා ඉන්ටර්පෝල් එකේ ලොක්ෙක්ද කියලා. ඉතින් තාත්තගේ පවර් එක පාවිච්චි කරලා ඔමාර් මේ කට්ටියම මේ වෙලාවදිම නිදහස් කරගන්නවා. මේ හැම දෙයක්ම මේ විදිහට ෂේප් වුණාට පස්සේ ජෙසිකා හෙමින් සැරේ ඩෑන්ට කියනවා ඩෑන් මට අර ඔහායෝ වල තියෙන ජොබ් එක කරන්න ආසයි කියලා. ඉතින් ඩෑන් hina වෙලා ඒකට කැමති වෙන අතරම තමයි පොඩි මැක්ස් එකපාරටම පාක් එකේ හිටපු නතල් සීය කෙනෙක්ව බදාගන්නේ. එතන හිටපු හැමෝම හිනස්සන ගම. ඒත් එක්කම මේක කටලා අපිට පෙන්නනවා මාස 11කට පස්සේ දැන් මේ පවුල ඔහායෝ වල ජොලි ඉන්නවා. ඩෑන් ඔමාර් එක්ක වීඩියෝ කෝල් එකක් අරන් කියනවා පුතා පාඩම් වැඩ ටික කරගන්න නත්තලට අපි හම්බෙමු කියලා. ඒ වගේම පොඩි මැක්ස් දැන් තමන්ගේ තාත්තගෙන් අවසර අරන් පාක උරුත් කරනවා. හැබැයි මේ කතාව ඉවර වෙන්නේ හරිම ලස්සන තැනකින්. අපිට පෙන්නනවා මාසෙකට පස්සේ ඩෑන් හිරගෙදරට යනවා තමන්ගේ අයියා ක්ලාක්ව බලන්න. හැබැයි ඉතින් එයා යන්නේ නිකම් නන් නෙවෙයි. ඒ ක්ලාක් ආසාවෙන් හිටපු කෝට් එකක් තෑග්ගක් විදියට දෙන්න. මෙත්කම ක්ලාක් අහනවා ඇයි උඹ ආවේ කියලා. ඉතින් ඩෑන් අනිත් පැත්තට කියනවා කොච්චර වුණත් උඹ මගේ අයියානේ කියලා. අන්තිමටම මේ සහෝදරයෝ දෙන්නා හිරගෙදර ඇතුලේ කාඩ් සෙල්ලම් කරන දර්ශනයෙන් තමයි මේ
මේ ෆිල්ම් එක මෙහෙම්ම එන්ඩලා යන්නේ. කොච්චර ප්‍රශ්නාවත් ලේබැඳීම නැතිවෙන්නේ නෑ කියන එක තමයි මේ කතාවෙන් අපිට කියලා දුන්නේ. ඉතින් ගයිස් කොම්ද ද ෆැමිලි ප්ලෑන් 2 ෆිල්ම් එක ඇක්ෂන් කොමඩි වගේම සහෝදරකම ගැන කියවන පට්ටම කතාවක් මේක. මේ වගේම තවත් සුපිරිම මූවීස් ටීවී සීරීස් සිංහලෙන්ම බලන්න කැමති නම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම good luck.